කොළඹ නගරය පුරාවටම පේන්නේ මේ දම්පාට අපේ කාර්යාල ඉතාමත්ම මොකද ඇත්තටම අපි දන්නවා මේ වෙලාවේ ක්‍රියාකාරීව අපේ නගරේ අපේ ගමේ වැඩ කරන්නේ ජාතික ජනබලවේගය කියලා හැම කෙනාටම හැඟෙනවා හැම කෙනාම ඒක දකිනවා අපිට අපේ ජනාධිපති කෙනෙක් අපේ අගමැතිතුමියක් ඒ වගේම අපේ පාර්ලිමේන්තුවක් තියෙනවා හැබැයි අපිට මේ තියෙන අපේ විෂන් එක අපේ මේ තියෙන අදහස් ටික අපිට ඇත්තටම බිමේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙනවා නම් අපිට අපේ බලයක් අවශ්‍ය වෙනවා ජාතික ජනබලවේගයේ බලයක් අපිට අවශ්‍ය වෙනවා බිමෙත් ඒක කරගන්න පුළුවන් හොඳම තැන තමයි අපේ මේ පළාත් සභා යාන්ත්‍රණ නැවතත් ඉතාමත්ම දක්ෂ විදිහට ක්‍රියාත්මක කිරීම අපි දන්නවා මේ අපේ කණ්ඩායමට විතරයි අර ජනතාවට අවශ්‍ය වෙන දේවල් ටික දෙන්න පුළුවන් ඉතින් මේ වෙලාවේ මේ ඡන්දේ හරිම තීරණාත්මකයි අර ලොකු ඡන්ද දෙක වගේ මේ ඡන්දෙත් ඉතාමත්ම වැදගත් හොඳ ඉතාමත්ම හොඳ කණ්ඩායමක් ඉන්නවා අවංක දූෂණයෙන් තොර කිසිම වංචාවක් නොකරන හොඳ කණ්ඩායමක් ඉන්නවා ඒ කණ්ඩායම තමයි ඉස්සරහට මේ සභාව කරගෙන යන්නේ ඒ කණ්ඩායම හා මෙතන ඇතුළේ ඉන්න රජයේ නිලධාරීන් අපි දන්නවා හැම කෙනාම නෙවෙයි මෙතන වංචාව දූෂණය කරන්නේ මෙතන එක්තරා පිරිසක් විතරයි එහෙම ඉන්නේ අනිකුත් ඉතාමත්ම දක්ෂ නිලධාරීන් ඉන්නවා ඒ නිලධාරීන් එක්ක කොළඹ නගර සභාවේ ඉන්න හොඳ නිලධාරීන් එක්ක අපි වැඩ කරන්න ලෑස්ති මොකද ඇත්තටම අපිට ඒක අවශ්‍ය වෙනවා ඒ නිලධාරීන් හා අපේ තියෙන නායකත්වයේ මේ එකතු වුණාම අපි දන්නවා අපිට මේ නගර සභාව අනිවාර්යෙන් හදන්නත් පුළුවන් මේ නගරෙත් හදන්න පුළුවන් ඒ සිට විපත දක්වා අපිට මේ ජනතාව හැටියට අවශ්‍ය සියලුම සේවාවන් ලබා දෙන එක තමයි නගර සභාවට අයිති වෙන ඒ කියන්නේ ඒ වපසරියේ තියෙන හැම දෙයක්ම නගර සභාවට කරන්න පුළුවන් දේවල්. ඒතර බිලියන 30ක බජට් එකක් තියෙන නගර සභාවකින් අපි හිතනවා අපේ මාතෘ සායන, අපේ පෙරපාසල්, ඊට අමතරව අපේ පුස්තකාල, අපේ ක්‍රීඩාංගණ ඇත්තටම අපි අවසානයේදී අපි නැති වෙනකොට අපේ කනත්තත් මේ නගර සභාවෙන් තමයි මේන්ටේන් වෙන්නේ. ඉතින් මේ හැමදේම ඊට වඩා හොඳ සේවාවන් හැටියට ඊට වඩා මං හිතන්නේ අපිට ඇත්තටම හොඳ සේවාවන් හැටියට ඒ කියන්නේ ජනතාවට සහනයක් වෙන විදිහට ජනතාවගේ ජීවිත සැහැල්ලු කරන සේවාවන් හැටියට අපිට ලබා දෙන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඉතින් මේ හැමදේම අපි ඉතාමත්ම උමනාවෙන් හිතලා අපේ විවිධ අපේ කොළඹ තියෙන හැම කොට්ටාශයටම ඒ නායකත්වය දෙන සහෝදර සහෝදරියෝ එකතු කරගෙන මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි උත්සාහ කරනවා.